අයිබෝවන් අද පාඩමෙන් අපි කතා කරන්නේ ඔයගොල්ලන්ගේ සස්පෙන්ෂන් උද්දේශයේ තුන්වෙනි පාඩම පරිගණකයෙන් දක්ෂ උපදෙස් නිරූපණය කරන ආකාරය ගැන තමයි මේ පාඩමේදී අපි කතා කරන්නේ. අපිට මේ පාඩමේ ඉගෙන ගන්න තියෙන සංඛ්‍යා පද්ධති 4ක් ගැන. ද්විමේ සංඛ්‍යා පද්ධතිය බයිනරි නම්බර් සිස්ටම්, අෂ්ටම සංඛ්‍යා පද්ධතිය ඔක්ටල් නම්බර් සිස්ටම්, දශම සංඛ්‍යා පද්ධතිය ඩෙසිමල් නම්බර් සිස්ටම් සහ ෂඩ් දශම සංඛ්‍යා පද්ධතිය හෙක්සාඩෙසිමල් නම්බර් සිස්ටම්. එතකොට ඕගොල්ලෝ මේ වෙද්දී සාමාන්‍ය පෙළ විෂය විදිහට ICT ඉගෙනගෙන තියනවා නම් ඕගොල්ලෝ මේ සම්බන්ධයෙන් සැලකිය දැනුමක් තියෙනවා. නමුත් මේ විෂයේදී මෙතන අලුත් උසස් පෙළේදී නැවත මුලින් ඉඳන් මේක ඉගෙන ගැනීමේදී කිසිම ගැටලුවක් නැහැ. හරි ලේසි පාඩමක්. පොඩ්ඩක් ඕගොල්ලන්ට තියරි පාර්ට් එක ඔලුවට දාගන්න විතරයි තියෙන්නේ. මුලින්ම අපි සංඛ්‍යා පද්ධති ටික හඳුනා ගන්න ඕනේ. අපිට මේ පාඩම තුල සංඛ්‍යා පද්ධති 4ක් ඉගෙන ගන්න තියෙනවානේ. මම මුලින්ම දශමයේ සංඛ්‍යා පද්ධතිය. එහෙම නැත්නම් අපි මේ වෙනකොට ගණින අපි දන්න සංඛ්‍යා පද්ධතිය ගැන ඉගෙන ගමු. මෙතනදී දශමයේ සංඛ්‍යා පද්ධතිය කියන්නේ අපි මෙච්චර කල් ගණන එකේ සිට ඕනෑම සංඛ්‍යාවක් කියන්න පුළුවන් විදිහට පාවිච්චි කරපු ඉලක්කම් තියෙන සංඛ්‍යා පද්ධතිය තමයි දශමයේ සංඛ්‍යා පද්ධතිය කියන්නේ. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේ සංඛ්‍යා පද්ධතිය තුළ ඕනෑම ඉලක්කමක් අපිට ප්‍රකාශ කරන්න පුළුවන් 0 සිට 9 දක්වා ඉලක්කම් පාවිච්චි. ඒ කියන්නේ අපේ සංඛ්‍යා පද්ධතිය හැදිලා තියෙන මූලිකව 0 සිට 9 දක්වා ඉලක්කම් ටික පාවිච්චි කරලා. දැන් අපි ගණනලා බලමු 0 සිට 9 දක්වා ඉලක්කම් කීයක් තියෙනවද? ඉලක්කම් කීයද? 0 1 2 3 4 5 6 7 8 9. 9 කියද්දි ඉලක්කම් 10ක් අපේ පද්ධතිය තුළ පාවිච්චි කරනවා. බිඳුවත් එක්ක නිසා. එහෙනම් සංඛ්‍යා පද්ධතියට පාවිච්චි වෙන ඉලක්කම් ගණන පාදය කියලා හඳුන්වනවා. ඒක තමයි මම මේ 10 කියලා දාලා තියෙන්නේ. අපි මෙච්චර කල් ඉලක්කමක් ලියද්දී කොයි වෙලේවත් පාදයක් ගැන කතා කළේ නැහැ. ඇයි ඒ? හැමෝම පොදුවේ පාවිච්චි කරේ දශමයේ සංඛ්‍යා නිසා අපිට වෙනම පාදයක් ලියන්න අවශ්‍ය වුණේ නැහැ. නමුත් මේ පාඩම ඇතුලේ අපි සංඛ්‍යා පද්ධති කීපයක් පාවිච්චි කරනවා. එක එක්කෙනාගේ පාද වෙනස්. එතකොට අපි ලියන සංඛ්‍යා මොකද්ද කියලා අනිත් කෙනාට තේරුම් ගන්න පුළුවන් පාදේ ලිව්වොත් විතරයි. ඒ නිසා උත්තරයක් ලියද්දී ගණනක් හදද්දී පාදේ අනිවාර්යෙන් සටහන් කරන්න මතක තියාගන්න. ඉතින් දැන් දශමයේ සංඛ්‍යා පද්ධතියේ ඉලක්කම් 10ක් තියෙනවා පාදය 10යි. ඒ නිසා මම ලියලා තියෙන උදාහරණේ බලන්න 5690 කියන ඉලක්කම අපිට නිකම්ම ලියන්න බෑ මෙතනදී. මොකද මෙයා පද්ධතිය මොකද්ද කියලා සටහන් කරන්න අත්‍යවශ්‍ය නිසා. ඒ නිසා පාදයේ කුඩාවට පහළින් 10 කියලා මම දාලා තියෙනවා. දශමයේ සංඛ්‍යාව ඔහොම නම් අපි බලමු දැන් අපි නොදන්න අලුත් සංඛ්‍යා පද්ධති ගැන. මුලින් බලන්න ද්විමේ සංඛ්‍යා පද්ධතිය ගැන. ද්වි කිව්වහම දෙකයි. ද්වි කිව්වහම දෙකයි. එතන පාවිච්චි වෙන ඉලක්කම් ගන්න දෙකක් වෙන්න ඕනේ. ඉලක්කම් දෙක මොනවද? 0 1 කියන ඉලක්කම් දෙක පාවිච්චි වෙනවා. ඉලක්කම් දෙකක් පාවිච්චි වෙන නිසා පාදය දෙක වුණා. බලන්න උදාහරණය. උදාහරණ 1 0 1 1 කියලා තමයි මම ලියලා තියෙන්නේ. පාදයේ කුඩාවට දෙක ලියලා තියෙනවා. ඇයි මේ පද්ධතිය මේ ඉලක්කම් මීට වඩා වෙන ඉලක්කම් අන්තර්ගත වෙන්න බැයිද? කියන්නේ 1 2 3 වෙන්න පුළුවන්. බැහැ. ඇයි වෙන්න බැරි? මෙයාගේ භාවිත වන ඉලක්කම් 1 පමණයි. ඉන් එහා ඉලක්කමක් මේ සංඛ්‍යාවල ලියන්න අපිට බෑ. එහෙනම් 1 පමණක් සටහන් කරලා අපිට ද්විමේ සංඛ්‍යා පද්ධතියේ ඉලක්කම් ප්‍රකාශ කරන්න පුළුවන්. පාදයේ 2 කියලා දැමීම අනිවාර්යයි. ඊළඟට අෂ්ටමී සංඛ්‍යා පද්ධතිය. අෂ්ටමී සංඛ්‍යා කියන්නේ 8. එහෙනම් 8 කියන්නේ ඉලක්කම් 8ක් තියෙන්න ඕන නේද? 0 සිට 7 දක්වා ඉලක්කම් පාවිච්චි කරලා අෂ්ටමී සංඛ්‍යා පද්ධතිය හැදෙනවා. ඉලක්කම් 7ක් වෙන නිසා ඒකේ පාදය 8 වෙනවා. උදාහරණේ බලන්න 7 2 4. එයි මම මෙයාට 724 කියන්නේ නැත්තේ. 720 සිය ස්ථානයේ දස ස්ථානයේ එක ස්ථානයේ තියෙන්නේ දශමයේ සංඛ්‍යා පද්ධතියේ. අෂ්ටමී සංඛ්‍යා පද්ධතියේ සිය ස්ථානයක් තියෙනවද? නැහැ. එහෙනම් මෙයාට අපිට අර අපි ගණන සංඛ්‍යාව විදිහට මෙයාව අපිට හඳුන්වන්න බෑ. 724 කියන්න බෑ. 7 2 4 පාදය 8. ෂඩ් දශමයේ සංඛ්‍යාව ගන්න බලන්න. එතකොට මෙයාගේ ෂඩ් කියන්නේ 16 කියන අදහස තියෙන්නේ. 16ක් නම් ඉලක්කම් 16ක් තියෙනවා. බලන්න 0 සිට 9 දක්වා ඉලක්කම් 10යි. 10 11 12 13 14 15. 15 නතර වෙන්න ඕනේ. 15 කියලා ලියද්දී 10 කියලා ලියද්දී පද්ධතිය තුලම තියෙන ඉලක්කම් දෙකක් නැවත නැවත ලියවෙන නිසා ඒ පද්ධතිය තුල ඉලක්කම් දෙකෙන් සැදෙන සංඛ්‍යා ඉංග්‍රීසි කැපිටල් අකුරු වලින් සටහන් කරනවා. බලන්න 10 වෙනුවට A, කැපිටල් A, 11 වෙනුවට කැපිටල් B, 12 වෙනුවට කැපිටල් C, 13 වෙනුවට කැපිටල් D, 14 වෙනුවට කැපිටල් E, 15 වෙනුවට කැපිටල් F පාවිච්චි කරලා තියෙනවා. බලන්න උදාහරණ කියලා තියෙන සංඛ්‍යා 5F3C. එතකොට ඉලක්කම් අකුරු කලවම එන්න පුළුවන්, ඉලක්කම් විතරක් තියෙන්න පුළුවන්, අකුරු විතරක් තියෙන්න පුළුවන්. ෂඩ් දශමයේ සංඛ්‍යා පද්ධතියේ අපි ලියන
සංඛ්‍යා. ඒ වගේම අපි පාදයක් මතක් කරගෙන ලියන්න ඕන. ශබ්ද දශමයේ සංඛ්‍යාවලදී උනත්. ඊළඟට අපිට තියෙන්නේ සංඛ්‍යාවලින් ද්විමේ සංඛ්‍යාවක් බවට දශමයේ සංඛ්‍යාව පරිවර්තනය. ඒ කියන්නේ දශමයේ සංඛ්‍යාවක් ද්විමේ සංඛ්‍යාවක් විදිහට පරිවර්තනය තමයි මුලින්ම අපිට කරන්න තියෙන්නේ. මෙතන උදාහරණයක් විදිහට අපිට දීලා තියෙනවා 45 කියන දශමයේ සංඛ්‍යාව ද්විමේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න කියලා. මෙතනදී අපිට ක්‍රම දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. පළවෙනි ක්‍රමය තමයි 45 කියන සංඛ්‍යාවට අදාළව අපි මුලින්ම මෙන්න මේ ද්විමේ සංඛ්‍යාවල බල ටික දාගන්න. කොහොමද? 2 බිංදුව ස්ථාන, 2 1 ස්ථාන, 2 2 ස්ථාන, 2 3 ස්ථානේ, 2 4 ස්ථාන, 2 5 ස්ථානේ. එතකොට 2 බිංදුව ඕනෑම සංඛ්‍යාවක බිංදුවේ බලය 1 නිසා 2 බිංදුවත් 1යි. 2 1 2යි. 2 2 4යි. 2 3 8යි. 2 4 බලය 16යි. 2 5 බලය 32යි. ඇයි මම 2 6 වෙනි බලය ලිව්වේ නැත්තේ? 2 6 වෙනි බලය කීයද? 64යි. දැන් මම කියන 45 ගේ ඉලක්කම 64ට වඩා කුඩායිනේ. ඒ නිසා මම ඉස්සරහට තව වගුව කොච්චර ඇඳවත් වැඩක් නැහැ. 45 ඇතුලේ 64 ඒවා නැහැනේ. ඒ නිසා මම 64 පැත්තට තව වගුව ඉදිරියට ලිව්වේ නැහැ. දැන් මුලින්ම 45 කියන ඉලක්කම ගත්තා. 45 ඇතුලේ මේ 32 ඒවා කීයක් තියෙනවද? එකක් තියෙනවනේ නේද? එහෙනම් මම මේ රතු පාට එක දැම්මා. 45 ඇතුලේ 32 ඒවා එකයි. එහෙනම් දැන් 45න් 32ක් අඩු කරලා දාන්න. කීය 32ක් ගියාම 42 45 13ක් ඉතුරුයි නේද? හරි. දැන් 13 අරන් යන්න ඊළඟ වගුව ඊළඟ කෑල්ලට. හරි. 13ට 16 ඒවා තියෙනවද? නැහැ. බිංදුව දැම්මා. ඊළඟ කොටුවට ගියා. 13ට 8 ඒවා තියෙනවද? ඔව්. 1 දැම්මා. 13න් 8ක් ගියාම කීයද? 8 9 10 11 12 13 පහක් ඉතුරුයි. 13න් 8ක් ගියාම පහක් ඉතුරුයි. පහට 4 ඒවා තියෙනවද? ඔව්. පහට 4 ඒවා තියෙන නිසා එකක් දැම්මා. 5න් 4ක් ගියාම කීයද? 1යි ඉතුරු. හරි අපි අතේ එකක් තියනවා දැන්. 1ට 2 ඒවා තියනවද? නැහැ. බිංදුව දැම්මා. 1ට 1 ඒවා තියනවද? ඔව්. එකක් දැම්මා. පැහැදිලිද? එහෙනම් දැන් අපි උත්තරේ අරගෙන මොකද්ද උත්තරේ? 1.1.1.1. දැන් මේක ලියද්දී අපි පාදය 2යි කියලා තියන්න අමතක කරන්න බෑ. ඊළඟට තව ක්‍රමයක් තියෙනවා. ඒකෙත් බලමු අපි. මෙතනදී 45 අපි බෙදාගෙන යනවා 15ට. මුලින්ම 45 ලිව්වා. දෙකෙන් බෙදනවා 4ට 2 2යි 5ට 2 2යි ඉතුරු 1යි කියලා ඉදිරියෙන් ලියනවා. ඊට පස්සේ 22ක් තියෙනවා අපි ගාව 22ට 2 11ක් තියෙනවා. ශේෂය නැහැ. 11 දෙකෙන් බෙදද්දී දෙවරක් 5 10යි දෙවරක් 5 10යි ශේෂය 1යි. 5 දෙකෙන් බෙදද්දී 5ට 2 2යි තියෙන දෙවරක් 2 4යි ඉතුරු 1යි. ඊට පස්සේ 2 දෙකෙන් බෙදද්දී 2ට 2 1යි ඉතුරු නැහැ. මම 15ට බෙදාගෙන යද්දී ශේෂය බිංදුව. ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යාව බිංදුව වෙනකම් බෙදාගෙන යනවා. ඊට පස්සේ එකක් දෙකෙන් බෙදලා එකට දෙකේම නැහැ. ශේෂය 1යි කියලා ලියනවා. ඊට පස්සේ සම්පූර්ණයෙන් බෙදලා අවසන් වුණාන් පස්සේ පල්ලෙහා දැන් අපිට බිංදුවක් එනවනේ අවසානයේ. ඒ බිංදුව කපලා දාලා බිංදුව කැපුවා කපලා ඉතුරු ටික 15 සිට ඉහළට ඊතරම් ගහලාමයි නිතරම මම ලියන්නේ. හේතුව ළමයි කලබලයට ඔක ඉහළ සිට පහළට ලියලා වැරදි උත්තරයක් ගන්න. ඒ නිසා 15 සිට ඉහළට උත්තරය ලියන්න ඕනේ. ඇති බෙදීම් මගින් පල්ලෙහාට බෙදලා ගත්තත් මේ වගේ හරහා ගත්තත් එකම උත්තරේ අපිට ලැබෙනවා. දශමික සංඛ්‍යාව අෂ්ටම සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න. මෙතනදී අපි අර වගු සහිත ක්‍රමය පාවිච්චි කරන්නේ අපි 15ට බෙදාගෙන යනවා. බෙදන්නේ කීයෙන්ද? 8ෙන්. 15ට බෙදාගෙන ගිහිල්ලා ඉස්සෙල්ලා වගේම 15 සිට ඉහළට උත්තරේ ලියනවා. මෙතන 124 ලියනවා. ලියලා 5ට බෙදන්න කියන්නේ 12ට 8 ඒවා කීයද? 1යි. 8 9 10 11 14ක් ඉතුරුයි. 47යි. 47ට 8 ඒවා 8 5 40යි. 8 5 40 නම් ඉතුරු 7යි. දැන් 15. 15 8ෙන් බෙදද්දී 8ක් එක 8යි 8ත් එක 16යි. එහෙනම් 15ට 8 ඒවා 1යි ඉතුරු 7යි. මම මෙතන පුරුද්දක් වශයෙන් මම කිව්වේ බිංදුව දක්වා මම බෙදාගෙන යනවා. එහෙනම් එක බෙදීමට එකට 8 ඒවා නැහැ. ශේෂය 1යි. එහෙනම් 15 සිට ඉහළට උත්තරේ ලියනවා 1යි 7යි 7යි.
ඊළඟට තියෙන්නේ දශමයේ සංඛ්‍යාව ෂඩ් දශමයේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය. අපිට දීලා තියෙන දශමය වලින් 127යි ෂඩ් දශමයේ සංඛ්‍යාවක් කරන්න. ඒ කියන්නේ 127 බෙදන්න ඕනේ කීයද 127? 16න් බෙදාගෙන යන්න ඕනේ කලින් ඒවා වගේම. වෙනවා මම 16 ගුණාකාර ටික ලියාගෙන තියෙනවා. මෙතන මට කියා දෙන්න පහසු වෙනවා. ඒත් ඕගොල්ලන්ට මේක ටිකක් හරි මතක තියෙනවා නම් ෂඩ් දශමයේ සංඛ්‍යා පරිවර්තනය හරි ලේසි. 16 32 48 84 86 102 128. මම කිසිසේර නතර වුණා මොකද මට තියෙන්නේ 127 127 පහළට බෙදාගෙන යන්න හදන්නේ මම 124 16 7යි තියෙන්නේ 112ක් වෙනවා එතකොට ශේෂය 15යි. එතකොට පූර්ණ සංඛ්‍යා 7යි ශේෂය 15යි. 7 නැවත 16 වෙනකොට 4 16 නැහැ ශේෂය 7යි. එතකොට 15 ඉහළට ලියද්දි 7 15 කියලා ලියවෙන්නේ 15 සංඛ්‍යාව ෂඩ් දශම සංඛ්‍යා පද්ධතිය පාවිච්චි කරන්න බෑ 15 වෙනුවට කැපිටල් F අකුර තමයි අපි පාවිච්චි කරන්නේ. එහෙනම් අපේ උත්තරේ වෙන්නේ 7F16 පාදේ. දැන් ඔයගලන්ට පැහැදිලි දශමයේ සංඛ්‍යාව වලට අපි ගයින සංඛ්‍යාව ඕනෑම සංඛ්‍යාවකට පරිවර්තනය කරනවා නම් අපි පරිවර්තනය කරන්න යන සංඛ්‍යාවේ පාදයෙන් දශමයේ සංඛ්‍යාව බෙදාගෙන ගිහිල්ලා පහළ සිට ඉහළට ලිවීමෙන් අපිට උත්තරය ගන්න පුළුවන්. ද්විමය නම් 2කින් බෙදන්න, අෂ්ටමය නම් 8ෙන් බෙදන්න, 16 නම් ෂඩ් දශමයෙන් බෙදන්න. හරිම ලේසියි. ඒත් මීට අමතරව දශම සහිත සංඛ්‍යා තියෙනවානේ. දශම සහිත දශමය, දශම සහිත ද්විමය, ඔන්න ඔය සංඛ්‍යාත් තියෙන අපිට පරිවර්තනය කරන්න. ඒවත් අපි ඉගෙන ගන්න ඕනේ. ඒවත් අලුත් වීඩියෝ එකකින් දාන්නම්. එතකන් හැමෝටම ආයුබෝවන්.